ප්‍රශ්නයක් ආවොත් කලබල වෙන්න එපා. දවස් 7ක් ඉන්න කියලා. ඕනම ප්‍රශ්නයකට තීරණාත්මක විසඳුම එනවා දවස් 7කින්. දැන් ඔය මේ ලංකාවේ සාමාන්‍ය විවරයක් තියෙනව නේද අපේ මිනිස්සුන්ට සතියෙන් අමතකයි කියලා. ඒක අපි කොලොප්පමට කිව්වට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දවස් 7න් ප්‍රශ්නයකට විසඳුමක් එනවා. එක්ක ඒක අමතක වෙනවා, එක්ක වෙන උත්තරයක් එනවා, නැත්නම් වෙන ප්‍රශ්නයක් එනවා. ඒ නිසා මට මේක මැරෙනකල් මේක විඳවන්න වෙයි කියලා හිතන්නේ නැතුව ප්‍රශ්නයක් ආවම මැරෙන්න හිතුණා මම දවස් 7ක් ඉවසන්න ඕන කියලා. බුද්ධ වචනයට ගරු කරන්න. 6 වෙනි දවසේ දරා ගන්නකොටම බුදුරජාණන් වහන්සේ තින්න වැඩියා. ඉතින් පළවෙනි දවසේ දානෙට බුදුරජාණන් වහන්සේ සමග වැඩි කොසල් මහ රජුරුවන්ගේ මාලිගාවට. අර කෙළවරේ වැඩ ඉන්න අයියේ මහාන වෙච්ච හවස මහාන වෙච්ච තෙරුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට දානෙ බෙදනකොට බුදුරජාණන් වහන්සේ අත වැහුව පාත්‍රේ දානෙ බෙදන්න දුන්නේ නැහැ. ඇයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ? මන් ළඟ පැවිදි වෙච්ච භික්ෂුවකට කරදරයක් වෙලා. ඇයි ස්වාමීනි කිව්වා. අර ගෙදර විස්තර ඔක්කොම කිව්වා බුදුරජාණන්. අනේ භාග්‍යවතුන් වහන්සේ දන් වළඳන සේක්වා. ඒ සියලු ප්‍රශ්න ටික මං කරගහන්නම් කිව්වා. ණය ටික ඔක්කොම ගෙව්වා. අර දූලා ටික ගෙදර මේ රාජමාලිගාවට අන්තපුරයට ගෙන්න ගත්තා. පැටව ටිකත් ওই මොන්ඩිසෝරියට දාන්න නැති. ඉතින් කොසල් රජු ඉතින් කර ගැහුවා. ඒ රහතන් වහන්සේට නායකාරයෙක් විදිහට පැවිදි ජීවිතය ගත කරන්න ඕනේ අනන ණය නැති කෙනා. මගේ බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයිද නැද්ද? අර මිනිස්සුන්ට දෙන්න පුළුවන් උනේ රජ සැප විතරයි. දැක්කද සමහර අයට සැප විඳින්න තියෙන්නේ රජ සැප. නිවන් සැප නැහැ. අරයට රජ සැප නෙමෙයි තියෙන්නේ නිවන් සැප. ගිහි ජීවිතේ අන්ත අසරණයි. තමයි ගිහි ජීවිතේ ඔච්චර බැට කන මිනිස්සු ඔච්චර බැට කන්නේ නැහැ මහාන වුණා නම්. කියන්නේ එයාට උරුම නැති ජීවිතයකට ගිහිල්ලා. ඒකට අද කාලේ සමහර වෙලාවට පැවිදි ජීවිතේ සමහර අයට උරුම නැහැ. ඒ නිසා මේ පැවිද්ද සුන්දරත්වයක් නැහැ. හේතු උරුම නැති. කෙනෙකුට කම් සැප උරුමයි. කෙනෙකුට නිවන් සැප උරුමයි. මේ දරා ගන්න මිනිස්සු හිත හයියේ තියෙන මිනිස්සු අරය සංසාරයක දුකක් විඳන එක ජීවිතයක පටාචාරා වගේ. පටාචාරා කොහොම දුකක්ද විඳින්නේ? නැති වෙලා ඇඟේ නූල් පොටක් නැති වෙලා අවසානයේට මැරෙනවද නැද්ද කියලා හිතන්න තියෙන හිතක්නේ. සිහි කල්පනාවක් නැති වුණා. පිස්සෙක් වගේ දුවනවා ඇඳුනොත් නැතුව. අර මිනිස්සු ආය අතින් අල්ලලා දෙවුරක් මෙහෙරින් එළියට විසික කරන්නේ. ඇයි? විසඳුම තියෙන කෙනා ළඟට ඇවිල්ලා. මිනිසුන්ට ශ්‍රද්ධාව තිබ්බා. බුදුරජාණන් වහන්සේ මේක විසඳනවා. වස්ත්‍රයක් දැම්ම මෙහෙම ළඟට. ඒ කෙල්ලට ළඟට වැටුණ වස්ත්‍රය අරන් විලිවහ ගන්න කල්පනාවක් නැහැ. මගේ බුදුරජාණන් වහන්සේ එක වචනයයි වදාළේ. පින්වත් නැගණිය සිහිය පිටව ගන්න කිව්වා. එක වචනයෙන් පිස්සු නැති වුණානේ. අද මගේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් අර මට ඒක මතක් වුණේ ඒක හරියේ වචනේ. හිමි දෙසෝ බණ අසා ඇතිමොත් ඇසුවේ හිමිගේ හඳින්නව. අද අපි බුදුබණ අහනවා තමයි. ඒ හඳින් නෙවෙයි. එකම බණ කියන කෙනාගේ හඳ අහනවත් වෙනස් වෙනවනේ. ඒ බ්‍රහ්මස්වරයෙන් කරුණාව මුසෝන දයාව මුසෝන නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මේ
තථාගත දසබල සිව් විසරද ඥානයි මොහු වෙලා බුදු කෙනෙක් දාම් දෙසද්දී ඒ විදු මිනිසුන්ගේ දුක් ගිනි ගෙවි ගෙවි ගියා නිවි නිවි ගියා. ඕනේ නම් ඔයාලට කරදර නැති වෙන්න බුදුරජාණන් වහන්සේම සරණ යන්න. ඒ ප්‍රණීතම වචනය කරගන්න බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. ඒ ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න ප්‍රණීතම වචනයක් කරගන්න ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. ප්‍රණීතම වචනය කරගන්න සංඝං සරණං ගච්ඡාමි කියන්නේ.